මිසල දියවරක්. තෙවන පරිච්ඡේදය. දීවර ළඟ යාළුකම. දවසින් දවස ගෙවිලා යද්දී සුරංගනී අමිලයි අතරේ අමුතුම යාළුකමක් හැදුණා. අමිල එයාගේ උද්භිද විද්‍යා පර්යේෂණවලට දියපහර දිගේ යනකොට සුරංගනී නිතරම එයාට හම්බුණා. මුලින් එයාට එයාගේ සරල ජීවිතේ තේරුම් ගන්න අමාරුණත් එයා සොබාදහමත් එක්ක ජීවත් වෙන විදියට එයාට පුදුමයක් වුණා. අමිල මේ පැලේ බලන්නකෝ. මේකට කියන්නේ දිය පෙරළිය කියලා. මේකෙන් හදන බෙහෙත් කොච්චර ගුණද කියලා දන්නවද? සුරංගනී එක දවසක් දියපාර ළඟ තිබුණු පැලයක් පෙන්නලා කිව්වා. අමිල පුදුම වුණා. එයාට පැල ගැන විද්‍යාත්මක දැනුමක් තිබුණත් සුරංගනීට තිබුණේ වෙනස් විදියක දැනුමක්. ඒක පොතපතින් ගත්ත දැනුමක් නෙවෙයි. සබහාදහමත් එක්ක ජීවත් වීමෙන් ලැබුණු අත්දැකීමක්. ඒක හරි පුදුමයි අමිල. හැබැයි මට හිතාගන්න බෑ මේ තරම් කලබලකාරී විදියට කොහොමද ජීවත් වෙන්නේ කියලා. එයා කිව්වා. මුලින් මටත් මේ ගම අමුතු වුණා සුරංගනී. හැබැයි දැන් මට මේක හරිම සාමකාමී තැනක්. ඒකට හේතුව ඔයයි දියපහරයි වෙන්නේ නැති. අමිල hina වෙලා කිව්වම සුරංගනීගේ කම්බුල් රතු වුණා. එයාලා දියපහර ළඟ වාඩිලා පැය ගණන් කතා කළා. සුරංගනී එයාට ගමේ කතා, ජනප්‍රවාද, සොබාදහමේ රහස් ගැන කියලා දුන්නා. අමිල නගර ජීවිතයේ තරඟෙයි පීඩනයයි අමතක කරලා සුරංගනී එක්ක මේ ගත කරන මොහොතවලට ඇබ්බැහි වුණා. එයාට සුරංගනීගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. සොබාදහම කියන්නේ නිකම්ම පර්යේෂණ කරන විෂයක් විතරක් නෙවෙයි. ඒක ජීවිතේ කොටසක් කියලා එයාට තේරුණා. එක හවසක අමිල සුරංගනීට නගර ජීවිතය ගැන කිව්වා. උසට උසේ තියෙන බිල්ඩින්, වේගෙන් යන වාහන, හැමදාම පිරලා තියෙන පාරවල් ගැන එයා කිව්වා. සුරංගනී ඒකට ඇහුම්කන් දුන්නේ කුතුහලයෙන් සහ පොඩි බයකින්. එයාලා දෙන්න අතරේ තිබුණු යාළුකම ටිකෙන් ටික ආදරයක් බවට පත් වෙමින් තිබුණා. දියපහර එයාලගේ ආදර කතාවට සාක්ෂි දරුවේ නිසලව, සංසුන්ව. අමිලට තේරුණා මේ ගමේ නිහඬ බවයි, සුරංගනීගේ සරල බවයි එයාගේ ජීවිතේට කොච්චර වැදගත්ද කියලා. එයාට තවදුරටත් නගරේ කලබලකාරී ජීවිතේ ඕන වුණේ නැහැ. හැබැයි එයාට ආපහු නගරයට යන්න සිද්ධ වෙනවා කියන එක එයාගේ හිතට දුකක් ගෙනාවා. එයාගේ පර්යේෂණ වැඩ ඉවර වෙන්න නියමිතව තිබුණා. දියපහර සංසුන්ව ගලාගෙන ගියා. ඒක එයාලගේ කතාව ඉස්සරහට ගලාගෙන යන විදිය කියනවා වගේ වුණා. එයාලගේ ආදරයට කාලයටයි දුරටයි ඔරොත්තු දෙන්න පුළුවන් වෙයිද? සිව්වෙන පරිච්ඡේදය. වෙන වෙන්න කලින් දැන දේවල්. ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහමු. ගිහින් එන්නම්.